වටිනා පොතක විස්තර දැනගන්න පොතපත YouTube නාලිකාවට ගොඩවදින ඔයාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි ඔයාලට විස්තර කියන තෝරගත්තේ රාමායනය කියන කෘතිය පිළිබඳව විස්තර. ආරාධනා කරනවා ඔයාටත් පොතපත අපිව සබස්ක්‍රයිබ් කරන්න කියලා වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තවත් කෙනෙකුටත් බලන්න මේ වීඩියෝ එක ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න කියලා. මුලින්ම අපි රාමායනය කෘතියෙන් කියවන කතාවේ සාරාංශයක් දැනගෙන ඉමු. කොසල් රටේ අයෝධ්‍යාව පාලනය කළ දසරථ රජුගේ වැඩිමහල් පුතා ලෙසින් උපත ලබන්නේ විෂ්ණු දෙවියන්. කුමරුට නම් තබන්නේ රාම කුමරුන් ලෙසින්. මෙම කුමාරයාගේ ගුරුවරයා වන්නේ විශ්වමිත්‍ර ඉසිවරයා. තරුණ වියට පත්වන මෙම කුමාරයා ජනක රජුගේ දියණිය වෙන සීතා කුමරියව විවාහ කර ගන්නවා. ඒ නිකන් නෙමෙයි. සීතා කුමරියගේ අතපතා තරුණයන් රැසක් පැමිණෙනවා. ජනක රජු ඔවුන්ට ලබා දෙනවා අභියෝගයක්. ඒ තමයි ජනක රජුට පරම්පරාවෙන් හිමි වී ඇති ශිව දෙවියන්ට අයත් දුන්න ඔසවා පෙන්වීම. මේ අභියෝගය ජයගන්නේ රාම කුමරු පමණයි. ඒ විදිහට සීතා කුමරිය රාම කුමරුගේ බිරිඳ බවට පත්වෙනවා. දසරථ රජු මහලු වියට පත්ව තම රාජ්‍යත්වයේ අනුප්‍රාප්තිකයා ලෙසින් රාම කුමරුව නම් කළත් රජුගේ දෙවන බිසව වන කයිකේයි රැජින ඇගේ පුතුවන භරතව අනුප්‍රාප්තිකයා ලෙස නම් කරවන්නේ රජුට බලපෑම් කරමින්. ඒ විතරක් නෙමෙයි රාම කුමරුව වසර 14 කාලයකට රටින් පිටුවහල් කරනවා. පියාගේ තීරණය පිළිගන්න රාම කුමරු තම බිසව හා සහෝදරයෙකු වන ලක්ෂ්මණ සමග දණ්ඩක වනයට පිටත්වලා යනවා. ටික කාලයකින් දසරථ රජු මිය යනවා. නමුත් අනුප්‍රාප්තිකයා ලෙසට නම් කළ භරත කුමරු රාජ්‍ය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තම අයියා වන රාම කුමරුන්ව සොයාගෙන යනවා. පියාගේ තීරණයට පටහැනි වන්නට අකමැති වන රාම තම පාවහන් යුගලය භරතට ලබා දෙනවා. ඔහු සිංහාසනයෙන් ඉවත් වූ බවට සංකේතයක් ලෙස. නැවත පැමිණෙන භරත එම පාවහන් යුගලය සිංහාසනය මත තබා රාම රජුගේ පූර්ණ බලධාරියා ලෙස රාජ්‍ය පාලනය කරනවා. රජු වශයෙන් සලකන්නේ රාම කුමරු. රාම කුමරු දිගටම වනයේ රැඳී සිටින අතර වනය තුල ශුද්ධ වූ තපස් රැකමින් සිටින තාපසයන්ට යක්ෂයන්ගෙන් සිදුවන කරදර පිළිබඳව දැනගෙන එම තාපසවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු යක්ෂයන්ව මරා දමනවා සහ පළවා හරිනවා. යක්ෂයන්ගේ රජු වන ලංකාව පාලනය කළ රාවණා රජුට යක්ෂයන් මේ පිළිබඳව පැමිණිලි කරන අතරේම ඔවුන් රාමගේ ස්වරූපී බිරිඳ පිළිබඳවත් රාවණාට කියලා රාමට එරෙහිව සටන් කිරීමට රාවණාව පොළඹ වෙනවා. රාවණ රජු දණ්ඩක වනයට ගොස් උපායකින් රාම හා ලක්ෂ්මණ සීතා සිටින ප්‍රදේශයෙන් ඉවතට යවා සීතා කුමරියව බලෙන්ම රැගෙන ලංකාවට පැමිණෙනවා. සීතාගේ පැහැරගෙන යෑමෙන් දැඩි ලෙස ශෝකයට හා කෝපයට පත්වන රාම තම සොයුරු ලක්ෂ්මණ හා වානර හමුදාවක්ද සමගින් ලංකාව ආක්‍රමණය කරනවා. සීතා කුමරිය සංගවා සිටින තැන සොයාගන්නේ හනුමාන් නම් වානර සෙන්පතියා විසින්. ලංකාව ආක්‍රමණයේදී දෙපාර්ශවයටම දැඩි හානි සිදු වුණත් අවසන් කාලයේ විභීෂණ නම් රාවණාගේ සොහොයුරාගේද සහායෙන් රාවණා මරා දැමීමට රාම සමත් වෙනවා. ඉන්පසු රාම සීතා නැවත හමු වෙන අතර සීතාගේ පවිත්‍රතාවය පරීක්ෂා කිරීමට අග්නි පරීක්ෂාවකට ලක්වීමට ඇයට සිදු වෙනවා. ඉන්පසු ඔවුන් ලංකාවේ රජකම විභීෂණට පවරා නැවත අයෝධ්‍යාවට පිට වී යනවා. අයෝධ්‍යාවේ රටවැසියන් සීතාගේ නිර්මලභාවය පිළිබඳව සැක කරන බව දැනගන්න රාම රජු සීතාව නැවතත් වනාන්තරයට පිටුවහල් කරනවා. එහිදී ඇයට වාල්මීකි ඉසිවරයා මුණ ගැසෙන අතර ඔහුගේ ආශ්‍රමයේදී ඇය රාමගේ පුතුන් දෙදෙනා බිහි කරනවා. පුතුන් වැඩිවියට පත්වීමෙන් පසු පවුල නැවතත් එකතු වුණත් සීතා ඇගේ නිර්දෝෂී භාවය පෙන්වීමෙන් පසු ඇද වැටෙන අතර ඇය ඇගේ මව්වන මහීකාන්තාව විසින් පිළිගනු ලබනවා. ඉතින් ඔන්න ඔය කතාව තමයි රාමායනය ලෙස කෘතියකින් ඔබ වෙත එන්නේ. ඉතා දීර්ඝ කතාවක් වගේම හරිම රසවත් කතාවක් අඩංගු වෙන කෘතියක්. කතාවක් කියවුණත් ශ්ලෝක විදියට තමයි කතාව රචනා වෙලා තියෙන්නේ. අපි මේ අරන් ආවේ ඊටාම කුඩා සාරාංශයක්. මෙම කෘතියේ සිංහල පරිවර්තන රසක් තිබෙන නිසා ඔයාලත් මෙම කෘතියක් නොවැරදීම කියවන්න කියලා ආරාධනා කරනවා. මීළඟට අපි රාමායනයේ කෘතිය පිළිබඳව වැඩිදුර විස්තර ටිකක් කතා කරමු. රාමායනය කියන්නේ සංස්කෘත භාෂාවෙන් රචනා වූ කවි පොතක්. හින්දු ඉතිහාසය සකස් වී ඇති ප්‍රධානතම වීර කාව්‍යයන් දෙකෙන් එකක් තමයි මේ රාමායනයේ කෘතිය. ඊටාම දීර්ඝ කෘතියක් වන රාමායනයේ කෘතිය අඩංගු වන සංස්කෘත ශ්ලෝක ගණන ආසන්නව 24000ක් පමණ වෙනවා. මෙම කෘතිය කියවන අයට දීර්ඝායුෂ සහ සම්පatti ලබා දෙන බවටද සඳහන් වෙනවා. කෘතිය රචනා වන්නේ වාල්මීකි ඉසිවරයා අතින්. අපි කතාවේ සාරාංශය ඔයාලට කියන වෙලාවේ කියවෙන වාල්මීකි ඉසිවරයා තමයි මෙම ශ්ලෝක 24000ක් අඩංගු වන කෘතිය රචනා කරන්නේ.
මෙම වීර කාව්‍ය රචනා වූ බවට සලකන්නේ ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේදී බවටයි පිළිගැනීම. රාමායනයේ කෘතිය ප්‍රධාන කාණ්ඩ 7කට බෙදා රචනා කරලා තියෙනවා. ඒ තමයි අංක 1 බාල කාණ්ඩ, අංක 2 අයෝධ්‍යා කාණ්ඩ, අංක 3 ආරණ්‍ය කාණ්ඩ, අංක 4 කිෂ්කින්ධා කාණ්ඩ, අංක 5 සුන්දර කාණ්ඩ, අංක 6 යුද කාණ්ඩ, අංක 7 උත්තර කාණ්ඩ. රාමායනය කියන්නේ විවිධ විද්වතුන් අතර විශාල ආන්දෝලනයකට තුඩ්දී ඇති කෘතියක්. විශේෂයෙන්ම මෙය සාහිත්‍ය කෘතියක් පමණක්ද නැතිනම් සත්‍ය ලෙසට සිදුවුවක්ද යන්න තවමත් විවාදාත්මක කරුණක්. පොතපත අපි මෙම වීඩියෝ එක ගෙනීම තුළින් එම විවාදාත්මක කරුණු කිසිවක් දිරිමත් කිරීමට හෝ පසුබට කිරීමට බලාපොරොත්තු නොවන අතර හුදෙක් අපගේ ප්‍රේක්ෂකයින්ට රාමායන කෘතිය පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම පමණක් අරමුණ වන බවත් කාරුණික සිහිපත් කරනවා. ඉතින් දයාබර ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවනි, අද අපි මේ විදිහට ඔයාලට විස්තර අරගෙන ආවේ රාමායනය කියන වටිනා කෘතිය පිළිබඳව විස්තර. ඉතින් ඔයාලත් කැමති නම් තවතවත් මේ වගේ වටිනා පොත් ගැන ඉදිරියේදීත් විස්තර දැනගන්න පොතපත YouTube නාලිකාව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හමුවමු තවත් වටිනා කෘතියක විස්තර සමගින්. ජය වේවා ඔබට.